වැඩිහිටියන්ට විතර නෙමෙයි අපි පොඩි ළමයින්ට හැඟීම් ප්‍රකාශ කරන්න කියලා දෙන්නේ නැහැ. මම හිතන්නේ අපේ කල්චර් එකේම තියෙනවද කොහොමද අපි හැඟීම් ප්‍රකාශ කරන්න chance එකක් දෙන්නේ නැහැ. ඇත්තටම එයාලට එයාලගේ දුක සතුට මේ දේවල් කියන්න අපි chance එකක් දෙන්න ඕනේ. මම ගොඩක් වෙලාවට අප්පච්චිත් එක්ක හොස්පිටල් එකට යනවා. එතකොට දැන් ඉස්සර මම ඉස්කෝලේ යන කාලේ දැන් අම්මනේ යන්නේ ඉස්කෝලේ රැස් දීම් වලට. ඒතකොට ඒවට ගියාපම පුතා හොඳයි පුතා වැඩ කරලා තියෙනවා. ඒවා දේවල් කොහම අහන්නේ අම්මා අප්පච්චි ඒවා අහලා නැහැ. ඒත් අප්පච්චි ලංකාවට එන්නේ මම ඒ ලෙවල් ඉවර වෙද්දිනේ. දැන් මේ දවස්වල හොස්පිටල් ගියාපුවාම හොස්පිටල් එක ඇතුලේ කට්ටිය හරි ආසාවෙන් මං ගැන කතා කරනවා. ඉතින් මෙහෙමයි අනේ හරි හොඳයි එහෙම කියලා මං ගැන කතා කරනවා සහ අප්පච්චිට හරි ඩොක්ටර් නිමීරගේ තාත්තා ඇවිල්ලා ඉන්නේ. අප්පච්චිත් එක්කත් වැඩිපුර කතා කරනවා. කොහෙද විස්තර යම ඉතින් අහනවා. ඉතින් ඒ ටික ඉවර වෙලා එද්දි හරි සතුටින් මාත් එක්ක කියනවා මට හරි ආඩම්බරයි මම වැඩ කරන හොස්පිටල් එකෙත් නෙමෙයි මම අප්පච්චි මේ අරගෙන යන්නේ මේ ඔයා නිකන් මෙහි ස්ටාෆ් එක්කෙනෙක් වගේ යාලා ඔක්කොම ඔයාව දන්නවනේ ඒ කියන්නේ මට පේනවා යාගේ ඇස් දෙක දිලිහෙනවා එයා අර කිසිම ලෙඩක් තියෙනවා කියලාවත් මුනේ පේන්නේ නැහැ දැන් අපි අසනීපෙකනේ හොස්පිටල් එකට යන්නේ එහෙම නෑ යා හරි සතුටින් මේ හොස්පිටල් ගමන ගිහින් එන්නේ ඉතින් මට හරි ආඩම්බරයි එයා ඒ සතුටු වීම මට දැක්කා. එතන ඉන්න සමහර පිරිස අපේ පොඩ්කාස්ට් බලලා තියෙනවා. right? එතකොට දැන් එයාලා අප්පච්චිත් එක්ක කියනවා අපි මෙහෙම බලලා තියෙනවා මේකේ මෙහෙම කතා කරලා තියෙනවා එහෙම කියලා. ඒතර මම අහනවා මේ ඔයා මොනවද ඔය කතා කරනවා කියලා කියන්නේ? අපි දැකලා නෑනේ. ඊට මම කියනවා ආ රයිට් මේ YouTube එකේ මෙහෙම තියෙනවා මෙහෙම කියලා. ඒක තමයි මේ මට අර මිස්ලා කියලා තියෙනවා බලලා තියෙනවා මේමයි කියලා. ඉතින් මට ඒ අත්දැකීම හරි සතුටු හිතෙනවා. මම දකිනවා එයා කොච්චර ඒක ගැන හිතලා සතුටු වෙනවද කියලා. ඔබටත් කියන්න තියෙන අහගෙන ඉන්න ඔබටත් කියන්න තියෙන දෙමව්පියෝ හරි ආසයි දරුවෝ දියුණු වෙනවා දකින්න සහ අපි දරුවෝ විදිහට දෙමව්පියන්ට chance එකක් හදලා දෙන්න ඕන එයාලගේ දේවල් අපිත් එක්ක exchange කරගන්න. එයාලට හිතෙන දේවල් එයාලට දැනෙන දේවල් ඒ දේවල් කියන්න කරා.